ශිරහම කියන්නේ මෙන්න මේ සුදු වැල්ලට. ඉතින් ජපානයේ මේ වගේ සුදු වැලි තියෙන මුහුදු වෙරළවල් දෙකයි තියෙන්නේ. එක මුහුදු වෙරළක් තමයි ශිබෝදා තියෙන මේ ශිරහමා මුහුදු වෙරළ. අනිත් එක තියෙන්නේ ඕසකාවල. ඉතින් මේ බීච් එක ඇත්තටම ප්‍රසිද්ධ වෙන්නේ මෙන්න මේ ඔයාලට පේන සර්ෆින් වලට. මීටර 800ක් විතර මේ වෙරළ තීරයේ දිගයි. ඉතින් මේ වෙරළ තීරයේ කොටස් දෙකකින් සමන්විතයි. මම මේ දැන් ඉන්න කොටස ඇත්තටම සර්ෆින් වලට විතරයි වෙන් කරලා තියෙන්නේ. මුහුදු රැල්ල ටිකක් වැඩිපුරම එනවා මේ හරියට. ඉතින් සර්ෆින් වලට මේ කොටස වෙන් කරලා තියෙනවා. පවුල් පිටින් ඇවිල්ලා පුංචි දරුවොත් එක්ක නාලා පොඩ්ඩක් විනෝද වෙලා වෙනම ෆන් එකක් ගන්නවා නම් අන්න අර ඈත පේන එහා පැත්ත කොටසට යන්න ඕනේ. මේ පැත්ත කොටසෙත් සර්ෆින් කරන අය ඉන්නවා. හැබැයි ඉතින් පොදුවේ වැඩි පිරිසක් ඉන්නේ පවුල් පිටින් ඇවිල්ලා ඉන්න අය. මේ හරිය ඉන්නේ වැඩි පිරිසක් සර්ෆින් කරන අය. මේ මුහුදු වෙරළේ ඇත්තටම නාන්න හොඳ කාලයක් තියෙනවා. ඒ මැයි මාසේ අග සිට අගෝස්තු මාසේ අවසාන වෙනකන් වෙන තියෙන කාලය. අනිත් කාලවල නාන්න බෑ කියලා නෑ. හැබැයි ඒ කාලවල නාන්න එපා කියලා තියෙනවා. මොකද මේ කාලේ වැඩි ජීවිතාරක්ෂක සගයින් ගොඩක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඒ සංචාරකයන් සහ මේ ඉන්න හැමෝටම ආරක්ෂා වෙනුවෙන්. ඉතින් වැඩිපුරම සංචාරකයෝ ඉන්නේ මැයි මාසේ ඉඳන් අගෝස්තු මාසේ 31 වෙනකන් තියෙන කාලේ. තාම කල් තියෙනවා. එන්න ආව නැති ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ශිරහම බීච් එකේ විනෝද වෙන්න. එන්න. රාත්‍රී කාලයේදී මේ බීච් එකේ ශිරහම බීච් එකේ නාන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. ඉතින් රාත්‍රී කාලේදී මේ බීච් එකේ නාන්න බෑ. ඒ වගේම බාබකියු දාන්නත් බෑ. ඉතින් ඒ කාරණා දෙකම මේ බීච් එකේ තහනම්. බාබකියු දාන අයට වෙනම ස්ථානයක් වෙන් කරලා තියෙනවා. මේ බීච් එකෙන් චුට්ටක් එහා පැත්තට ගිහපුවාම එතනදී ගිහිල්ලා ඔන්න බාබකියු දාලා ෆන් එකක් ගන්න පුළුවන්. දැන් ඉතින් මමත් වීඩියෝ එක කරලා ඉවරයි. දැන් මාත් එන්ජොයි කරන්න යන්න තමයි හදන්නේ. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න දිගටම ෆලෝ කරලා තියාගන්න. ගිහින් නම් ජය වේවා.